හරි ඔන්න ඉතින් අපි සාර්ථකව අපේ Facebook page එක අපි හදාගත්තා. අයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ ඩිජිලබ් ශ්‍රී ලංකාව වෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ thumbnail එක දැක්කා වගේම කොහොමද අපි Facebook monetization page එකක්. ඒ කියන්නේ කොහොමද අපි මේ මුදල් උපයන Facebook page එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා. හරි. ඉතින් ඔයා මේ දවස්වල Facebook එකේ නිතර දෙවිවල ගැවසෙන කෙනෙක් නම් ඔයාට දකින්න ලැබෙනවා ඇති අනිවාර්යයෙන්ම මම Facebook එකෙන් මෙච්චර ගාණක් හෙව්වා. මම Facebook එකෙන් අච්චර ගාණක් හෙව්වා. ඇයි තාම මගේ Facebook page එකට monetization නැත්තේ? මට දැන් ඇති වෙලා. මම හැමදාම content දානවා. ඇයි මට තාම monetization නැත්තේ? ඔන්න වගේ කරන් ගොඩාක් දේවල් කතා කරනවානේ. හරි. ඉතින් ඒ ඔක්කොටම වීඩියෝ එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. හරි. ඉතින් මේ Facebook monetization එකේදී අපිට ඉස්සෙල්ලාම මොකක්ද ඕනේ? අපිට ඉස්සෙල්ලාම ඕනේ Facebook page එකක් හදාගන්න. ඉතින් Facebook page එකක් හදන එක ඕන තරම් වීඩියෝස් තියෙනවානේ. හරි. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Facebook page එකක් හදනකොට මොනවාද අපි කරන්න ඕනි දේවල් ඉස්සෙල්ලාම. හරිද? ඉතින් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනි අඩිතාලම හදාගන්න ඕනි. ඉතින් අඩිතාලම හදාගන්න නම් අපි ඉස්සෙල්ලාම Facebook page එකක් හදන්න බෑ. හරි. ඉතින් මම අද මේ වීඩියෝ එකට Facebook page එකක් හදන්නේ මොබයිල් එකකින්. මොකද ඒකට හේතුව තමයි ලංකාවේ ගොඩක් දෙනාට එක තමයි ලැප්ටොප් නෑ සහ ඩෙස්ක්ටොප් නෑ. ඉතින් ඒ හැම දෙනාටම පොදුවේ කරන දෙයක් නිසා තමයි මම මේක මොබයිල් එකකින් කොහොමද? ඒ කියන්නේ මොබයිල් එකකින් අපි කොහොමද ඉස්සෙල්ලාම page එක හදන්නේ? එතකොට page එකේ මොනවද දාන්න ඕනි දේවල්? ඒ කියන්නේ category කොහොමද select කරද්දී අන්න ඒ වගේ දේවල් හැම දෙයක් ගැනම අද මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ. ඔන්න ඉතින් දැන් ඉන්නේ මම මගේ මොබයිල් එකේ. හරි. ඔයා මුලින්ම යන්න ඕනේ Facebook එකට. Facebook එකට ගිහිල්ලා හරිද? දැන් මේ තියෙන ඔයාලගේ normal home එකනේ. ඔයාලගෙත් මෙහෙම තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා දකුණු අත පැත්තේ යටම menu කියලා එකක්. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඔයාලට චුට්ටක් පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pages කියලා තැන. හරිද? ඔයාගේ pages කියන තැන පෙන්වන්න නැත්නම් සමහර කට්ටිය මෙන්න මේ CMO කියන එකේ ඉබ්බට පස්සේ තමයි පහළ තමයි pages කියන එක තියෙන්නේ. කොහොම හරි මේ කොටසේ pages කියලා තැනක් තියෙනවා. මෙන්න ඔයාලට තැඹිලි පාට කොඩියක් තියෙන්නේ. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතන තියෙනවා create කියලා option එක. ඔයාලට බලා ගන්න පුළුවන් create කියලා එකක් පළවෙනියටම තියෙනවා. අන්න ඒක එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරිද? ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් create your page කියලා ඔන්න පළවෙනියටම එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා ඉස්ලාම් දෙන්න ඕනේ get started කියලා. හරිද? get started කියලා දුන්නාට පස්සේ ඔන්න ඔයාලට page එකට name එකක් දාන්න ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් page එකට name එකක් දානකොට දැන් ඔයා හිතන්නකෝ ඔයා education සම්බන්ධ content creator කෙනෙක්. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේකට education වලට ගැලපෙන නමක් දාන්න. හරිද? example edu live ශ්‍රී ලංකා. හරිද? අන්න ඒ වගේ. ඔයා ගේමින් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාට ඒට අදාළව නේම් එකක් මෙතන දාන්න පුළුවන්. හරිද? ඉතින් මම මෙතන මගේ YouTube channel එකට මම page එක දැන් හදන්නේ. ඉතින් ඔන්න මම මේක next කියන එක දුන්නා. හරිද? දුන්නට පස්සේ ඔන්න හොඳ point එකකට ආවා. දැන් මෙතන තියෙනවා what category best describe කියලා ඇවිල්ලා ඔයාගේ page එකේ නම වැටලා තියෙනවා. හරිද? මෙන්න මෙතන යාළුවනේ හොඳට මතක තියාගන්න හරිම කැටගරි එක දාන්න වග බලා ගන්න. එහෙම කියන්න හේතුව තමයි ඔයා এডুকেෂන් සම්බන්ධ වීඩියෝ, ඒ කියන්නේ අධ්‍යාපනයට ගැලපෙන වීඩියෝ කරන කෙනෙක් නම් ඔයාට এডুকেෂන් සම්බන්ධ කැටගරි එකක් දාන්න පුළුවන්. හැබැයි ඔයාලකට ගේමින් කැටගරි එකක් දැම්මොත් ඒක හරියන්නේ නැහැ. හරිද? ඒක නිසා මම ඔයාලට සරලම උදාහරණයක් කිව්වේ ඒකයි. ඒක නිසා ගැළපෙන හිතන්නකෝ දැන් ඔයාලගේ දැන් Facebook page එකක් හැදුව ගමනින් මොනටයිස් වෙන්නේ නැහනේ. හරිද? මොකද අපිට මේකට contents ටික දාන්න ඕනේ. හරිද? contents වලට ගැළපෙන rules ටික. ඒ කියන්නේ Facebook එකේ rules වලට ගැළපෙන විදිහට තමයි අපි content ටික දාන්න ඕනේ. හරිද? ඉතින් ඒක නිසා මේ අපි ඒ ටික හරියට continuously අපි කරගෙන යන්න එපා. හරිද? ඉතින් ඉස්සෙල්ලාම දැන් මෙතන කැටගරි කියන එක ඔයා හරි කැටගරි එක දාන්න. හරිද? ඉතින් මම දැන් මෙතන කරන්නේ ඩිජිටල් පැත්තෙන් නිසා මම මෙතන දානවා ඩිජිටල් ක්‍රියේටර් කියන එක.
හරිද? එතකොට return කියන එක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් create කියලා option එකක් තියෙනවා. අන්න ඒ create button එක ක්ලික් කරාට පස්සේ you have created your page කියලා ආවා. ඊට පස්සේ ඔයාලට බලගන්න පුළුවන් what best describe your goals කියලා ඔන්න ඇවිල්ලා තියෙනවා. හරිද? මෙතන පළවෙනි තියෙනවා promote your products or service කියලා එකක් තියෙනවා. දෙවෙනි තියෙනවා create content with connect with fans කියලා. හරිද? දැන් මේකේ පළවෙනි එක එබුවොත් ඔයාලට බලාගන්න පුළුවන් ඒක ඇවිල්ලා best of companies. හරිද? ඒ කියන්නේ company එකට සහ ඔයාලට බලන්න පුළුවන් charities and other organizations වලට තමයි ඒක තියෙන්නේ. දැන් අපි හදන්නේ අපේ personal use කරන්නනේ. ඒතර ඔයා මෙන්න මෙතන තියෙන දෙවෙනි එක තමයි එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරිද? create content with connect with fans. හරිද? ඒක ඔබලා මෙතන තියෙන continue කියන එක එකපාරක් දෙන්න ඕනේ. හරි. ඉතින් දැන් සමහර කට්ටියට හිතනවනේ දැන් මම කොහොමද මේකේ ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද මම කවර් ෆොටෝ එකක් හදාගන්නේ කියලා. හරිද? ඉතින් ඒකට මම සරල ක්‍රමයක් කියලා දෙනවා. ඔයාලා ගොඩක් දෙනා දන්නවනේ ChatGPT. ඔයා ChatGPT එකට ගිහින් දානම් need a logo කියලා ගහලා ඔයාට අවශ්‍ය විදියට සිංහලෙන් ටයිප් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය විදියට ගහන්න. එතකොට ලේසියෙන්ම ඔයාලට ලෝගෝ එක හදාගන්න පුළුවන්. හරිද? ඔන්න එකත් මම ඔයාලට කියලා දුන්නා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන next කියන එක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. next කියන එක දුන්නාට පස්සේ ඔයාගේ invite friends කියන එකක් එනවා. ඉතින් ඔයාට ඔයාගේ යාළුවන්ට invite කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙන select all කියන එක පාරක් දුන්නාට පස්සේ ඉතින් මම දැනට ඒක select කරන්නේ නැහැ. ඊට පස්සේ මම next කියන එක දෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් stay informed about your page කියලා මෙන්න මේ වගේ දෙකක්, يعني මේ වගේ ටික් දෙකක් වැටලා තියෙනවා. ඒක off කරන්න ඕනේ නැහැ. කෙලින්ම done කියන එක ඔයා එකපාරක් දෙන්න. ඔන්න complete. හරිද? හරි ඔන්න ඉතින් අපි සාර්ථකව අපේ Facebook page එක අපි හදාගත්තා. හරිද? ඉතින් මේ තමයි Facebook monetization එකේ පළවෙනිම අඩිතාලම. කියන්නේ පළවෙනිම තැන. හරිද? ඒ කියන්නේ අපිට monetization කරන්න නම් අපිට page එකක් තියෙන්න බෑ. හරි. ඔන්න ඒ page එක තමයි අපි දැන් හදාගත්තේ. හරි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ එච්චරයි. ඒ කියන්නේ Facebook page එකක් අපි හදාගන්නේ කොහොමද? සහ කැටගරී එක තෝරගන්න ඕනි ක්‍රමේ මොනවාද? ඒ වගේ ලෝගෝ හදාගන්න විදිය. ඒ දේවල් ඔයාලට ලෝගෝ ගැන ඇත්තටම එඩිටින් ගැන නොලෙජ් එකක් ඇත්තම ඕනේ නෑ. මොකද මේ ඔයාලට මම කිව්වා ChatGPT එහෙම නැත්නම් Gemini එක වගේ යූස් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ලෝගෝ එක ඒ වගේම කවර් ෆොටෝ එක හදාගන්න. හරිද? ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් කොහොමද අපි content ඒ කියන්නේ Facebook monetization එකට අදාළව අපි කොහොමද contents ටික මොන වගේ කන්ටෙන්ට්ස් ද අපි දාන්න ඕනේ. ඉතින් ඒ දේවල් ගැන මම ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්නම්. එහෙනම් සුබ දවසක්.